අයිබෝන් කියලා පිළිගන්නවා health tips YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ COPD එහෙම නැත්නම් chronic bronchitis කියන රෝගී තත්ත්වය සම්බන්ධව. ඔයාලා දන්නවා COPD එහෙම නැත්නම් chronic bronchitis emphysema. මේ වගේ ගොඩක් වචන ඔයාලා සාමාන්‍ය ආහාරයේදී අහලා තියෙනවා. ඉතින් COPD එහෙම නැත්නම් chronic obstructive pulmonary disease මේ තත්ත්වයට මූලිකම හේතුව වෙන්නේ ගොඩාක්ම ධූමපානය කරන රෝගීන්ගේ තමයි. ඒ වගේම ධූමපානය නොකරන රෝගීන්ගෙත් සමහරක් කර්මාන්තශාලාවල නැත්නම් දූවිලි අණුව මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මොකක්ද මේ COPD කියන්නේ? සාමාන්‍යයෙන් අද දන්නවා පෙනහළු වලට ඔක්සිජන් නැත්නම් වාතය සපයන්නේ මේ ශ්වාසනාලිකාව මගින්. මේ ශ්වාසනාලිකාව අවහිර වීමක් තමයි COPD කියන රෝගී තත්ත්වය. මේ ඇති වෙන්නේ. මේදී නාල ඉදිමිලා මේ වාතය අවහිර වීමක් සිදු වෙනවා. ඒ වගේම මේදී ශ්ලේෂ්ම වල නිපද වෙන නිසා මේ ශ්ලේෂ්ම මගින් තව දුරටත් අවහිර කරන්න පුළුවන්. ඒ වගේම මේ ශ්වාසනාලිකාව වල අන්තිමේ තියෙන ඇල්වියුලා එහෙම නැත්නම් ගර්ථ කියලා. මේ ගර්ථ වලට හානි වීම නිසා ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හුවමාරු වීම සමතරක් යම් තාක් දුරට අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒක නිසා සමහර ගොඩක් වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතා, හුස්ම හිර කිරීම, ටික දුරක් ඇවිද යනකොට හුස්ම ගැනීමේ අපහසුව වගේ රෝග ලක්ෂණ නැත්නම් දීර්ඝකාලීන පවතින කැස්සක් ඔයාලට තියෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්ත්වයක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ධූමපානයෙන් වැළකී සිටින්න ඕන. ඔයා ධූමපානය කරනවා වහාම ධූමපානය නතර කරම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේ වගේ රෝගී තත්ත්වයක් ඔයා හඳුනාගත්තොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් එක්ස්රේ පරීක්ෂණ, සෙම පටල පරීක්ෂා වගේ සමහර ලී පරීක්ෂා මගින් මේ තත්ත්වය වෙනවට හරියටම අඳුන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ තත්ත්වයේදී සමහරක් විට ජානමය හේතු නිසා මේ COPD නැත්නම් bronchitis මේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දීර්ඝකාලීනව සමහර කර්මාන්තශාලාවල අධික ලෙස රසායන ද්‍රව්‍ය වලට ඒ වගේම දූවිලි අංශ වලට ඔයා නිගාවරණය වෙනවා නම් එහෙමත් මේ bronchitis කියන තත්ත්වය නිරතුරුවම ඔයාට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් නැති වුණා වෛද්‍ය විසින් පරීක්ෂණ මගින් මේ තත්ත්වයන් නිර්ණය කළොත් ඔයාට අනිවාර්යයෙන්ම rehabilitation නැත්නම් pulmonary rehabilitation වගේ ඒවට යොමු වෙන්න වෙයි. ඒදී ඔයාලට ව්‍යායාම ක්‍රම, හුස්ම ගැනීම පහසු කිරීමේ ක්‍රම වගේ දේවල් කියලා දෙනවා. ඒ වගේම ඔයාලට ඉන්හේලර්ස් පාවිච්චි කිරීම, සමහර ඖෂධ දීර්ඝකාලීනව පාවිච්චි කිරීම, ඒ වගේ උපදෙස් අනිවාර්යයෙන්ම ලැබේ. ඒ වගේම ඔයා ක්‍රියාශීලීව දිවියක් ගත කිරීමත්, හොඳ ව්‍යායාම වල නිරත වීමත්, හොඳ ආහාර ලබා ගැනීමත්, ඒ වගේම සීනි, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත පපුගඩු වගේ නිදන්ගත රෝගී තත්ත්ව නම් ඒ රෝගී තත්ත්ව හොඳින් පාලනය කර ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ COPD එහෙම නැත්නම් ශ්වසන අපහසුතා යන කාරණේ සම්බන්ධයෙන් ඔයා යම්කිසි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නොදන්න අයටත් මේ ගැන කියලා දෙන්න කියලා අමතක කරන්න එපා.